හෙලෝ ගයිස් ඔයාලා බලන ඇති මොකක්ද මේ මාළුවගේ වර්ගය කියලා. ඇත්තටම කිව්වොත් මේක බෙටා වර්ගයක් කිව්වම් ඔයාලා විශ්වාස කරනවද? මේකට තමයි අපි බෙටා චන්නොයිච් කියන්නේ. එහෙමත් නැත්නම් ස්නේක් හෙඩ් බෙටා කියලාත් කියනවා අපි මේ වෙරයිටි එකට. මෙයාලව අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඉන්දුනීසියාවේ කලිමන්තන් කියන ගඟේ සාමාන්‍ය ලයිට් ලෑස්ඩික් වෝට ඒරියස්වල තමයි අපිට මෙයාලා බලාගන්න පුළුවන් වෙන්නේ. මෙයාලට ස්නේක් හෙඩ් බෙටා කියලත් කියන්න ප්‍රධාන හේතුව තමයි මෙයාලගේ ඔළුව ඔයාලත් පේනවා ඔළුව තනිකර තියෙන්නේ ස්නේක් හෙඩ් කෙනෙක්ගේ වගේම තමයි. ඒකයි මෙයාලට ගොඩක්ම ස්නේක් හෙඩ් බෙටා කියලත් කියන්නේ. මෙයාලට ස්නේක් හෙඩ් බෙටා කියලා කිව්වට ඇත්තටම මෙයාලා ස්නේක් හෙඩ්ලා වගේ ලොකු වෙන්නේ නැහැ. මෙයාලා උඩරම ලොකු වෙන්නේ අඟල් 2ක් වගේ සයිස් එකක් තමයි. සාමාන්‍ය කලෙක්ටර්ස්ලා විදියට හදන කට්ටියට මේක ඇත්තටම හොඳ chance එකක්. මෙයාලට අපිට පුළුවන් නම් බයෝටොප් සෙටප් එකක් වගේ සෙටප් කරලා දෙන්න. මෙයාලගේ natural environment එකේ තියෙන colours අපිට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙයාලා එහෙම අර normal betasලා වගේ colourful නැහැ. මෙයාලගේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ brick red කියන කලර් එක. එහෙමත් නැත්නම් dark red එකක් තමයි මෙයාලගේ බලා ගන්න පුළුවන් mainly. ඒත් එක්කම ඔයාලට පේනවා black stripe එකක් යනවා tail එකේ අග white stripe එකකුත් යනවා. මේක තියෙන ගොඩක්ම males ලගේ තමයි. females ලගේ ඒ stripes අපිට බලා ගන්න අඩුයි. මෙයාලට ඇත්තටම කිව්වොත් එහෙම ලොකු tanks ඕන වෙන්නේ නැහැ. මෙයාලට 2 feet tank එකක් හොඳටම ඇති තනි මාළුවෙක් හදන්න. එතකොට මෙයාලට plants ගොඩක් ඕනේ. මොකද natural environment එක විදියට හැදුවොත් තමයි මෙයාලගේ colours 100% අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙයාලා ගොඩක් ඉන්ට්‍රස්ට් පැලට්ස් වලට වැඩිය ලයිව් ෆීඩ් මොන හරි දෙනවා නම් තමයි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මේල් ඇන්ඩ් ෆීමේල් මෙතන බ්‍රීඩ් වෙන විදිය තමයි ඔයාලට මේ පේන්නේ. බලන්නකෝ එතනදී මේල්ගේ වයිබ්‍රන්ට් කලර්ස් ටික හරිම ලස්සනයි මාළුවා. මේ ෆොටෝ එකේ ඔයාලට පේන්නේ මේ බ්‍රීඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙයාගේ කට නිකන් පිම්බිලා වගේ තියෙනවා. ඒ කියන්නේ එයාලා බ්‍රීඩ් වුණාට පස්සේ කට ඇතුලේ බිත්තර ටික තියාගෙන රකින්නවා. ඒක ඒ process එක තමයි මේ ෆොටෝ එකෙන් ඔයාලට පේන්නේ. මේ වගේ රෙයා වෙරයිටි එකක් ඔයාලගේ පර්සනල් කලෙක්ෂන් එකට ඇඩ් කරගන්න කැමති නම් මට කතා කරන්න. මම දෙන්නම් මගේ ළඟ ඉන්න හොඳ හෙල්දි මාළු ටිකක් මම ඔයාලට දෙනවා. Thank you so much friends මේ වීඩියෝ එක බැලුවට ඉවර වෙනකම්.